මේක ෆ්‍රන්ට් වීල් මේ ජියර් බොක්ස් එක මොකද්ද වර්ගය දැන් ඔයගොල්ලෝ ගලවපු එක වර්ගය දැනගන්නත් බෑ මේක ටවුන් එස් මොකද ටවුන් එස් වල ජියර් හැබැයි මේක ෆ්‍රන්ට් වීල් මේක න 2C Toyota 2C එන්ජින් එකේ න Toyota කාර් වල ඩීසල් 65 කාර් එකට ආපු 64 කාර් එකට ආපු ජියර් බොක්ස් එක ෆ්‍රන්ට් වීල් මේක මොකද්ද රියර් වීල් හරිද දැන් මේ දෙකේ වෙනස දැන් මේකත් සින්ක්‍රොමස් මේකත් සින්ක්‍රොමස් පැහැදිලිද දැන් මේක නම් අපි ඉන්පුට් ෂාෆ්ට් එකක් තියෙනවා අපි මේකට টপ ෂාෆ්ට් එක කියලා ඉන්පුට් එකත් එක්ක තමයි කවුන්ටර් එක කරගන්නේ දැන් මේකේ ඉන්පුට් එකයි කවුන්ටර් දෙකම එක ෂාෆ්ට් එකේ තියෙනවා පැහැදිලිද එතකොට අපිට මේක ජියර් කීයක් හම්බ වෙනවද පහක් හම්බ වෙනවා ඒ ජියර් පහ අනුපාත වශයෙන් බලන්න පුළුවන් අපි මේ කොච්චර අනුපාතයක් තියෙනවද කියලා පැහැදිලිද දැන් මේක දැක්කහම ෆස්ට් එක අඳුර ගන්න පුළුවන් නේ මොකද්ද ලේ ෂාෆ්ට් එක නැත්නම් කවුන්ටර් ෂාෆ්ට් එකේ පොඩිම වීල් එකත් මේ ෂාෆ්ට් එකේ ලොකුම වීල් එකත් එක්ක තමයි සම්බන්ධය ෆස්ට් එක. ඒතර අපිට දැනගන්න 1 2 3 4 මේක 5. ඔක තමයි ඒතර අපිට මේ සින්ක්‍රොනස් යුනිට් එකකට එන ජියර් වීල් සින්ක්‍රොනස් යුනිට් එකට එන සෙට් එකක් තමයි මේ සින්ක්‍රොනස් ඒකකයකට එන එක. ඒතර හබ් එකේ එනවා ස්ලයිඩින් ස්ලීව් එනවා ෂිෆ්ටින් ලොක් ස්ටික් එනවා බ්ලොකරින් නැත්තම් බ්‍රාස් කෝඩ් එනවා ඒ සෙට් එකක් ඒතර ඒ සෙට් එකක් මෙතන තියෙනවා අනික මෙතන තියෙනවා දැක්ක තේරුණාද කියන එක තේරුණානේ එක සෙට් එකක් මේකේ තියෙන්නේ මේ මේන් ෂාෆ්ට් එක අනික තියෙනවා මේකේ ඒතර දැන් මෙතන පොඩි වෙනසක් තියෙනවා හොඳට අහගන්න දැන් මේක නම් මේ කවුන්ටර් ෂාෆ්ට් එක මේ බලන්න මේ කවුන්ටර් ෂාෆ්ට් දැන් 1 2 3 4 ගියර් 4යි මේක තනි වාත්තුවනේ දැන් මේ දරුවෝ මේ ෂාෆ්ට් එකේ දැන් මේ වාත්තු කරලා තියෙන මේ 1යි 2යි විතරයි. හරිද? 1යි 2යි තමයි මේක වාත්තු කරලා තියෙන්නේ. ආ රිවර්ස් එක වාත්තු කරලා තියෙන්නේ. හරිද? සමහර පැහැදිලිද? එතකොට අනික් එකේ කවුන්ටර් එකට සම්බන්ධ අනික් වාත්තු වෙන්නේ මොකේද? මේන් ෂාෆ්ට් එකේ. එතකොට අපිට හම්බ වෙනා මේ 3යි 4යි 5යි ඒ දිය තුනම තියෙන්නේ මේන් ෂාෆ්ට් එකේ වාත්තු කරලා තියෙන්නේ. මේක නම් වාත්තු කරලා නම් මේක ගලන්න පුළුවන්. පැහැදිලිද මේක තමයි තියෙන්නේ ඒ කොටස් දෙකකට බෙදලා ඒක අපිට මේ ජියර් පොක් සම්බන්ධ කරන ලේසියට තමයි ඒකවල නිෂ්පාදනය කරලා තියෙන්නේ අපි දැන් අනුපාතය බලමු හරිද අනුපාත වශයෙන් බලමු එන්න ෆස්ට් එක අපිට මේකේ හම්බ වෙනවා මේන් ෂාෆ්ට් එකේ කවුන්ටර් ෂාෆ්ට් එකේ ජියර් දැටි මෙතන කීයක් තිබ්බේ දැටියක් තිබ්බේ 13යි නේ මේ ෂාෆ්ට් එක 47 අපිට ඒක බෙදුවම හම් වෙනවා මේ ෂාෆ්ට් එක නැත්තම් මේ කවුන්ටර් ෂාෆ්ට් එක එක වටයක් කැරකෙන්න පැහැදිලි කවුන්ටර් ෂාෆ්ට් එක එක වටයක් කැරකෙන්න සෝරි මේ ෂාෆ්ට් එක වටයක් කැරගෙන කවුන්ටර් ෂාෆ්ට් එක වට 3.6ක් යන්න ඕනේ ෆස්ට් එකට. ඔකට අපි කියන ෆස්ට් කියලා. පළවෙනි ජියරේ. පැහැදිලිද? 3 කියන්නේ මෙයාත් වට 3මාට වැඩි ප්‍රමාණයක් කරගෙන මේ එක වටක. එතන මොකද ඉන්ක්‍රීස් වෙන්නේ? ව්‍යාවර්තන නැත්නම් ටෝක් එක. ස්පීඩ් එක අඩු වෙලා ටෝක් එක වැඩි වෙනවා. ඒක තමයි අපි ෆස්ට් එක කියලා පාවිච්චි කරන්නේ. පැහැදිලිද? පැහැදිලිද? සෙකන්ඩ් එකේ දැති ගන්න බැලුවාම අපිට හම්බ වෙන මෙතන දැති 24යි මෙතන 50යි නේ. 24යි මෙතන 50ක් හම්බ වෙන සෙකන්ඩ් එකේදී අපිට අනුපාතය හම්බ වෙනවා දෙවෙනි ජියර් එකේදී කවුන්ටර් ෂාෆ්ට් එක මේ කවුන්ටර් ෂාෆ්ට් එක එක වටයක් කරගන්න නම් සෙකන්ඩ් එකේදී මේන් ෂාෆ්ට් එක වට දෙකක් කරගන්න ඕන හරියටම. කීයද? වට දෙකක් කරගන්න ඕනේ. එතකොට අපිට හම්බ වෙනවා කීයද? සෙකන්ඩ් එක. දෙවෙනි ජියර් එක හම්බ වෙනවා. මෙයා වට දෙකක් ඇදගොම මෙයා එක වට හරිය භාගේ තමයි. ඒ කියන්නේ මෙයා 25 නම් මෙයා වට දෙක අනිවාර්යයෙන්ම එනවනේ. පොඩි දශම ගානක් වෙනස් වෙනවා. හරිනේ? තුන්වෙනි ජියර් එක මේක නේද? තුන්වෙනි ජියර් එකට ගොඩක් කරලා මේ දෙන්න මොකද වෙන්න ඕන? සමාන වෙන්න ඕන. මෙතන දැන් කීයක් තිබ්බද? තුන්වෙනි එකේ. තුන්වෙනි එකේ දැටි මෙතන තියෙන තර්ඩ් එකේ නම් 1.2ක් පෙන්නනවා. ඒ කියන්නේ තුන්වෙනි එක තර්ඩ් එකේදී මේන් ෂාෆ්ට් එක එක වටයක් සෝරි කවුන්ටර් ෂාෆ්ට් එක එක වටයක් කරගවාම අවුට්පුට් ෂාෆ්ට් එක 1.2ක වේගෙන් කරකිනවා. එකට එකක් ආසන්නනේ තියෙන්නේ. එකට එකක් ආසන්න වෙලා තියෙන්නේ. ඒක තමයි තර්ඩ් එක. ඊට පස්සේ මේක මොකද්ද?
ෆෝර්ත් එකේදී අපිට හම් වෙනවා අනුපාතය එකට එකක් හම් වෙනවා. කීයද? එකට එකක් හම් වෙනවා. පැහැදිලිද? දැන් මෙතන නම් අපිට සෙකන්ඩ් එකේදී හම්බුනේ මෙයාගේ දති 24යිනේ. මෙයාගේ දති 50යි. 25 කියමු මෙයාගේ දති 50යි. ඒතකොට මෙයා වට දෙකක් නම් මෙයා එකයි. දැන් මෙතෙන්දි දති හම්බෙලා තියෙන්නේ එකට එකක් අනුපාතය. ඒ කියන්නේ මෙයා ෆෝර්ත් එකේදී කවුන්ටර් එක වටයක් කරකුවොත් අනිවාර්යයෙන්ම අවුට්පුට් මේන් ෂාෆ්ට් එක එකයි. දැන් පැහැදිලි නේද? එකට එකයි. හරිනේ? මෙතෙන් තමයි එකට එක සමාන වෙන්නේ. හතරවෙනි ගියරේ අපි මෙන්න টপ ගියරේ කියලා මොකද කියන්නේ? টপ ගියරය පස්වෙනි එකට ළමයි එනකොට එනවා පස්වෙනි එකේදී වෙනසක් තියෙනවා නේද? මේ බලන්න කවුන්ටර් ෂාෆ්ට් එක එක වටයක් කරගද්දී කවුන්ටර් ෂාෆ්ට් එක වටයක් මේ තියෙන කවුන්ටර් විදිහට මෙයා තියෙන්නේ. පැහැදිලිද? මෙයා එක වටයක් කරගෙන මේ අවුට්පුට් එක වට කීයක් කරගෙනද? 1.2ක් කරගෙන 1.2 ඒ කියන්නේ මෙයාට වැඩි වේගෙන් මෙයා කරගෙන. ඒක තමයි පස්වන ජියර නැත්නම් 5th කියලා වැටෙන්නේ. 4th එකයි මේක 5th කියලා කියන්නේ ඒකයි. මෙයාට වැඩි අවුට්පුට් එක මෙයාගේ වැඩි. පැහැදිලිද? sorry. මෙයාගේ වැඩි අවුට්පුට් එක මෙයාගේ වැඩි. මෙයාගෙන තියෙන්නේ. පැහැදිලිද? මෙයාගෙන මෙයා කරගන්නේ. පැහැදිලිද? මෙයා එක වටයක් කරගද්දි මෙයා 1.2ක් කරගෙන. එතකොට මේකේ අවුට්පුට් එක කියන්නේ. තේරුණානේ? මෙයාගේ මෙයා නෙවෙයි මෙයාගේ මෙයා. ඔයගොල්ලෝ පැහැදිලි නේද? ඒ කියන්නේ දැන් ඊළඟ ජියර් එක අපි කොහොමද 6 වෙනි ජියර් එකක් ආවොත් මෙයා මේ වීලේ තවත් ලොකු වෙලා මෙයා තවත් පොඩි වෙනවා. ඒ කියන්නේ මේ අනුපාතයට යනවා නේද? ඒ කියන්නේ ස්පීඩ් එක වැඩි වෙනවා අඩු වෙනවා මොකද්ද? ව්‍යාවර්තය අඩු වෙන කියන්නේ ටෝක් එක අඩු වෙනවා ස්පීඩ් එක වැඩි වෙනවා. පැහැදිලිනේ? එතකොට මේ ජියර් බොක්ස් එකත් ලොකු ගැටලුවක් නැද්ද? මේකෙත් අර විදිහම අපිට එන ප්‍රශ්න එන්නේ අර මේ මොකක්ද එන ගැටලුව වෙන ප්‍රධාන ගැටලුව මේක අර මේ දැන් කවුන්ටර් ෂාෆ්ට් එක දැන් ක්ලච් එක පාගද්දි කවුන්ටර් ෂාෆ්ට් එකේ වේගයට මේන් ෂාෆ්ට් එක සමාන කරගන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ දන්නා මේ තියෙන මේන් ෂාෆ්ට් එක. දැන් මේ තියෙන ඩිෆරන්ෂියල් එක කරනකොට මේක පීනියන් එක කරනකොට තමයි මෙයා පාවිච්චි කරන්නේ. හරිද? දැන් මෙයා රෝදෙන් මෙයාව කරකවන වේගෙන් කරකවුවාම මේ දැති මේ කවුන්ටර් ෂාෆ්ට් එකේ දැති අපිට හම්බෙන්නේ බල්ලොන්ගේනේ. කියන්නේ මේ හබ් මේ ස්ලයිඩින් ස්ලිව් එකයි මේ ස්ලයිඩින් ස්ලිව් එකයි මේ තියෙන ජියර් වීල් එක. පැහැදිලිද? ඒතකොට මේ දෙන්නගේ වේග දෙක මොනක් කරන්න ඕනේ? එක සමාන කරගන්න. ඒ සමාන කරගන්න තමයි අපි මේ බ්ලොකරින් යන නැත්නම් බාධක වල්ලක් විතර මේක පාවිච්චි කරන්නේ. පැහැදිලිද? දැන් අපි දැන් උදාහරණයක් ගත්තොත් දැන් මේ තියෙන්නේ මේ බ්ලොකරින් එක. හරිද? දැන් මෙයා මේ ඕගොල්ලෝ දන්නා මෙයා ළඟට වැටෙන්නේ හබ් එකනේ. මොකද වැටෙන්නේ? හබ් එකේ වැටෙන්නේ. හබ් එකත් එක්ක මොකද වැටෙන්නේ? ස්ලයිඩින් ස්ලිව් එක. මේ ස්ලයිඩින් ස්ලිව් එකේ තියෙන මෙන්න මේ shifting locks. මේ තියෙන මේ shifting locks කීයක් තියෙනවද? 3ක් තියෙන මේ shifting locks. දැන් අපි දැන් මේක බැලුවම මේ බලන්න මේ අපි මේ ජියර් එක ඉස්සරහට තල්ලු කරනකොට අපි දැන් මේ පැත්ත තල්ලු කරමු මේ ජියර් එක තල්ලු කරද්දී ඉස්සරම මේ ස්ලයිඩින් ස්ලිව් එක තල්ලු කරද්දී කවුද තල්ලු වෙන්නේ ඉස්සරහට? මේ ස්ලයිඩින් ස්ලිව් එක ඉස්සරහට තල්ලු කරද්දී කවුද ඉස්සරහට තල්ලු වෙන්නේ? මේ බලන්න මේ පේනවද මෙතන? කවුද තල්ලු වෙන්නේ ඉස්සරහට? අර shifting locks තුන. මොනවද යන්නේ? shifting lock තුන ඉස්සරහට යන්නේ මේ බලන්න මේ. shifting lock තුන ඉස්සරහට යනවා කියලා මේ ඔය බලන්න මේක හොඳට බලන්න මේ බලන්න මේ වීඩියෝ එක මේ අල්ලන්න මේ බලන්න. දැක? දැන් මේ උදාහරණයක් විදිහට පෙන්නන්න මේ. ඔයගොල්ලෝ බලන්න මේ බලන්න මේ. ඔන්න මම පස්සට කරලා දෙන මේ ඉස්සරහට යද්දි බලන්න මොකද ඉස්සරහට යන්නේ කියලා. දැක? මොකද යන්නේ? shifting lock ඉස්සරහට යද්දි කවුද ඉස්සරහට යන්නේ? මේ අර බ්ලොකරින් කියන්නේ බාධක වල එහෙම නැත්නම් බ්ලාස්ට් කෝන් එක ඉස්සරහට එන්නේ මේ බලන්න මේ. දැක? හොඳට තේරෙනවද? ඔන්න ඒ බාධක වල ඉස්සරහට ගිහිල්ලා මේ ජියර් එකේ වීල් එකේ වේගය මොනවද කරන්නේ මෙයා? අඩු කරගන්නවා. ඒකල්ලා මෙයාගේ බල්ලෝ මෙයාගේ බල්ලොන්ගේ වේගෙට මේක ගන්නවා. කාගේ බල්ලෝද? බ්ලාස්ට් කෝන් එකේ බල්ලොන්ගේ වේගෙට මේ බල්ලෝ වේගය අඩු කරගෙන මේ ජියර් එක එන්ටර් කරගන්නවා. පැහැදිලිනේ? ඒක තමයි මේක කියන්නේ මේක අඩු කරගන්න පුළුවන් නේ. හේතුව අපි ක්ලච් එක පයගොඩ ක්ලච් එක ඕෆ් කරාට පස්සේ මේ ඉන්පුට් එකක් එන්නේ නැතුව යනවා. ඊට පස්සේ මෙයා අර කේන්ද්‍රාපසා කියන්නේ මෙයා කැරකුම් බලය ගබඩා වෙච්ච නිසා මෙයා කැරක් තියෙන ඒ නිසා අපි යාර කියලා මෙයාට හේතු කරලා අල්ලන්න පුළුවන්. මේක ලෙඩක් වෙන්නේ මෙන්න මේ ලෙඩක් විදිහට මොකද්ද පෙන්වන්නේ? කවදා හරි මෙන්න මේ බාධක දැන් මේ බ්ලාස්ට් කෝන් එක නැත්නම් මේ බාධක
රින් එක බ්ලොකර් රින් එක කියලා හේතු වෙලා මේක රෆ් එක අඩු වුණාට පස්සේ මෙයා නවත්ත ගන්න බැරි ඊට පස්සේ මෙයා උඩ ස්ලිප් කරන්න ගන්න. ඒක තමයි ක්‍රාස් කරලා සද්ද එන්නේ. එකවර ජියර් එක සම්බන්ධ කරන්න බෑ. පැහැදිලිද? එහෙනම් අපි ඔයගොල්ලෝ මෙතන මේ ළමයි ඔයගොල්ලෝ මේ ජියර් බොක්ස් එක කරන මේන් රිපියර්ස් කීය දෙන්නේ? රිපියර්ස් එන්න පුළුවන් 2යි 3යි. මොනවද ප්‍රධාන රිපියර් එක? රසික මොනවද රිපියර් එක? ඉස්සරහින් මෙතන. ආගෙන උඩ බලන් ඉන්න එපා. මොකද්ද රිපෙයාර් එක? මේ පළවෙනි රිපෙයාර් එක තමයි මේ අපිට එනවා මේ ගියර් එකක් දාන්න දාති ක්‍රාස් ගාලා සද්දයක් එන්න පුළුවන්. ඕගොල්ලෝ බලන්න ඕගොල්ලෝ ගෙදවල වල වාහන දිහා. ගියර් එක එන්න ගාති නිකන් මොකද එන්නේ? ක්‍රාස් ගාලා සද්දයක් එනවා. කාලයක් ගියාට පස්සේ ගියර් එක වැටෙන්නේ නැතු වෙනවා. ඒ ගියර් එක මොකද වෙන්නේ? එක වැටෙනවා දෙක වැටෙන්නේ නැතු වෙන්න පුළුවන්. ඒ කියන්නේ ගියර් එක හිර වෙලා ගිහිල්ලා මේ මොකද හිර වෙලා තියෙන්නේ? මේ බ්‍රාස් කෝන් එක මේ ටේපර් එක ගිහිල්ලා හිර වෙලා තියෙන්නේ. ගැලවෙන්නේ නැහැ මෙහෙ. ගැලවෙන්නේ නැහැ. ඊට පස්සේ අපි මේක මාරු කරන්න ඕනේ. ඉතින් මේ බ්‍රාස් කෝන් පහ මාරු කරන්න පුළුවන්. එක දෙක මොකක්ද දෙන රිපෙයාර් එක? ගොඩක් වෙලාවට ඉන්නේ මේ රේසර්. මොනවද එන්නේ? මේ රේසර් ගෙවුනාම රේසර් කැඩුනාම ඒව දාන්න තියෙනවා. ඉතින් මේක පරිස්සමෙන් කරලා දාගන්න තියෙනවා. අනිවාර්යයෙන්ම මේ ගලව ගන්නකොට මේ හබ් එකේ පැත්ත මොකද? දැන් ඕල් මේ හබ් එක බැලුවත් දැක්ක නේද මේ ස්ලයිඩින් ස්ලීව් එකේ පැත්ත. මේ බලන්න. මේ ස්ලයිඩින් ස්ලීව් එකේ පැත්ත වෙනස් නේද? දැන් මේ පැත්ත මෙහෙට දාන්න බැරිද? පුළුවන්. අන්න ඒතර කල්පනා කරලා ඒක හොඳට මතකේ තියලා කරන්න ඕනේ. මේකයි ඇතුළේ තියෙන හබ් එකේ පැත්ත. මේ දෙක වෙනස් වෙන්න පුළුවන්. වෙනස් වුණොත් මේ පෝක් එක දාන්න පෝක් දාන්න බැරි ප්‍රශ්න තමයි. පැහැදිලිද? ඒ සෙට් එක ඒ විදිහටම ඒක නිසා හොඳම ගලවනකොට රිපෙයාර් එකට හොඳම දේ තමයි ළමයි ඔයගොල්ලෝ ගලවනකොට මේ පුළුවන් තරම් මේ අර මේකකට එකතු කරලා ගන්න මොකක් හරි දණ්ඩකට හරි ලනු නූලකට හරි වයර් එකකට එකතු කරලා මේක ටික තියාගන්න. ඒතකොට ලේසි. මේ වගේ කොටස් වල ගලව ගන්න පුළුවන්. පැහැදිලිද? ඊට පස්සේ මේ දැන් අපි මේකක් චෙක් කරන්න කොහොමද? මට ඒක චුට්ට අමතක් වුණා මේ. අපි චෙක් කරන්න කොහොමද? මේ මේකක් චෙක් කරන්න හොඳට අහගන්න. මේ බ්‍රාස් කෝන් එක මෙහෙම තද වෙලා මේ කැරකෙන්න ඕනේ. මේ තද වෙලා කැරකුන්නේ නැත්නම් මේ බ්‍රාස් කෝන් එකෙන් වැඩක් නැත. පැහැදිලිද කියන එක? තද වෙලා මොනවද වෙන්න ඕනේ? කැරකෙනවා. ඒක නිසා තමයි තද කරන එක තමයි shifting locks වලින් කරන්නේ. මේක මේක තද කරනවා ඊට පස්සේ මෙයාගේ මේකත් ගන්නවා. හැබැයි තද කරද්දී කැරකුන්නේ නැත්තම් ගියර එක එන්න කරගන්න බැරි වෙනවා. පැහැදිලිද? ඒ නිසා අපි වාහනේ බ්‍රාස් කෝන් ගන්නකොට අපි අනිවාර්යයෙන්ම මේක තද අපි සාමාන්‍ය මේ රූපෙට රූපය අරන් බ්‍රාස් කෝන් එක ගන්නවා. අරගෙන අපි චෙක් කරන්න ඕන මොනවද කරන්න මේ තියලා තද කරලා මේ තද කරලා කැරකෙනවද කියලා බලන්න. පැහැදිලිද? ඉතින් දැන් නම් ගන්න තියෙනවා මෙන්න මේක අපි කියන්නේ බලු දැති කියන එක මේ ඩොග් ටීත් එක්ක ගලවලා අලුතෙන් මේ සෙට් එක මේකට එනවා. ඒ නිසා ගත්තාම දැන් මේ ඒ සාපේක්ෂ වශයෙන් මියත් ගෙවෙන්න පුළුවන්. දැන් මේ දෙක මේකට දැම්මම කිසිම ගැටලුවක් නැහැ. ඉතින් මේක තමයි දක්ෂයෙක් ඉන්නේ මැනුවල් ජියෝ බොක්ස් එක. පැහැදිලිද? මැනුවල් ජියෝ බොක්ස් එක ඉගෙන ගන්න තියෙන කරන්න තියෙන මේ ටික. ඒක හොඳට තේරුණාද ඒක? නිසා දැන් ඔයගොල්ලෝ මේ දැන් මේ කරා වගේ මේ ඇසෙම්බල් එක තනියෙන් ආයෙ කරන්න. හරිනේ? right.